පොලිසි රේට් එක වැඩි වීමත් එක්ක බැංකු පොලි අනුපාත ඉදිරියේදී වැඩි වෙයි කියන අපේක්ෂාවත් එක්ක තමයි යන්නේ. ඒකම වාහන ආනයන වෙළඳපළට මොන වගේ සිටුේෂන් එකක් දෙන්නේ? එතන තියෙන ලෝන්ස් රේට් අපි කියන්නේ ණය ලබා දෙන සීමා යම් සංශෝධනයක් සිද්ධ වුණා. ඒ හරහා විනිමය වෙළඳපළට මොන වගේ ඉෆෙක්ට් එකක් බලාපොරොත්තු වෙනවද? ඒ වගේම අධිපතිතුමනි සමප්‍රේක්ෂණ ක්ෂේත්‍රාවෙන් සල්ලි ඩොලර්ස් ළඟ තියන් ඉන්න විදේශ විනිමය ළඟ තියන් ඉන්න අය වෙනුවෙන් යම් අලුත් නීති රීති සම්පාදනයක් ඉදිරියේදී අපේක්ෂා කරන්න පුළුවන්ද? මොන වගේ ක්‍රියාමාර්ගයක් මහ බැංකුව පැත්තෙන් ගන්න බලාපොරොත්තු වෙනවද කියලා දැනගන්න කැමතියි. ප්‍රතිශක්තිය මෙන්ම මතක ශක්තිය වැඩි කරගන්න ෆ්ලෙමින්ග්ස් අරගන්න. මම හිතන්නේ වෙන කිසිදු අමතක ක්‍රියාමාර්ග ගන්න අවශ්‍ය නැහැ. දැනට ඒ සඳහා අවශ්‍ය නීති රීති තියෙනවා. අපි හැමෝම දන්නවා මුදල් කොච්චර මම හිතන්නේ ඒක මෙතන ප්‍රශ්නයක් නෙවෙයි. අලුතෙන් ඒ වගේ දේවල් කරන්න අපි දකින්න අවශ්‍ය කියලා දැනටම විනිමය පාතය සරලා තියෙන අර මොටර රථ සම්බන්ධව ණය සම්බන්ධයෙන් අත් වශයෙන්ම ප්‍රකාශ කරන්න තියෙන්නේ අපි දකිනවා ඒක විනිමය පාතයට වැඩිය අර මේ මුල්‍යස්ථායත සම්බන්ධ බැංකුවල ණය ලබා ගන්නකොට loan to value ratio කියන එක අනුව තමයි ඒ අවදානම බලන්නේ. දැන් වාහන අලුතෙන් මිලදී ගන්නකොට ණයක් ගන්නකොට එතෙන්දී දැනට අර අලුතෙන් බදු දාපු නිසා වෙළඳපොලේ අර කෘතිමව වාහනවල මිල වැඩි වෙන්න පුළුවන්. ඒතර ඒ මිලට බැංකුවලින් ණය ගත්තොත් විශේෂයෙන් ණය ගන්න පුද්ගලයා වැඩිපුර ණය ගැනීම සහ ඒක යම් කිසි ආකාරයකට ඇඩ්ජස්ට් වෙන්න පුළුවන් ඉදිරියේදී. එහෙම වුණොත් ණය ගත්ත පුද්ගලයා යම් කිසි ආකාරයක අනවශ්‍ය ණය බරකට එන්න පුළුවන්. ඒක ණය ලබාගත් පුද්ගලයාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. බැංකුවටත් ඉදිරියේදී එහෙම ණය නොගියම ගියොත් බැංකුවල වාහනවල ණය විශාල වශයෙන් පවිකල් ලබා දුන්න නිසා ඒක බැංකුවල යම් කිසි ආකාරයක අර NPS ණය ගෙවීමේ හැකියාව ගෙවීමේ නොහැකියාව වැඩි වෙන කාර්යයක් වෙනවා. ඒක නිසා ඒ අවදානම අවම කර ගැනීම සඳහා තමයි විශේෂයෙන් වාහනවල සහ රත්රන් වල. මොකද මේ දෙකේම මිල උච්චාවචන වෙනවා අධික වශයෙන් වැඩි වුණා. වැඩි වෙච්ච මිලට පුද්ගලයා ණය ලබා ගත්තොත් මිල අඩු වුණොත් ණය ගෙවීමේ හැකියාව අඩු වෙනවා. ඒ නිසා තමයි මේක ප්‍රූඩෙන්ෂල් මෙෂරයක් විදිහට ණය ගන්න පුද්ගලයා සහ බැංකු පති දෙකේම යම් කිසි ආකාරයක අවදානම අවම කිරීම සඳහා ඒ තියෙන රේෂියෝ එක 50ක 40 කරලා තියෙනවා. රත්තරන් වලට 70 දක්වා ගන්න පුළුවන්. ඒක තමයි ඒකේ ආරමුණ. ඒක විශේෂයෙන් විනිමය අනුපාතය විදේශ විනිමය පැත්තට වැඩිය ණය ලබා ගන්න පුද්ගලයා සහ බැංකු පද්ධතියේ තියෙන අවදානම අඩු කිරීම සඳහා ණයගත් පුද්ගලයන්ගේ අවදානම අඩු කිරීම සඳහා ගත පියවර. Register for Adaderna news alerts via your mobile service provider or simply visit adaderna.lk.